සූර්යග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලෝ වන්නේ අප ජීවත් වන පෘථිවියයි. මිහිතලයේ මත ජීවය පවත්වාගෙන යාම සඳහා වායුගෝලය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. අප වායුගෝලයේ කිලෝමීටර් 12ත් 50ත් අතර කලාපයේ මිහි මත වෙසෙන සියලුම ජීවීන්ගේ ආරක්ෂකයා ලෙස ක්‍රියාත්මක වන ඕසෝන් ස්තරය පිහිටා ඇත. කාර්මීකරණයත් සමග මිනිසා විසින් මෙම ඕසෝන් ස්තරයට හානි කරමින් සිටී. ඒ සඳහා විවිධ රසායනිකයින් හේතු වන අතර ප්‍රධාන වශයෙන් ශීතකරණ හා වායු සමන ක්ෂේත්‍රයේ භාවිත වන ඇතැම් ශීතකාරක ඕසෝන් ස්තරයට ප්‍රබල හානියක් සිදු කරනු ලබයි. ඇතැම් ශීතකාරක මිහිතලය උණුසුම් කිරීමට දායක වන අතර සමහර ශීතකාරක ඕසෝන් ස්තරයට හානි කරමින් මිහිතලය උණුසුම් කිරීමටද දායක වේ. මෙම පාරිසරික ගැටලුව සඳහා ලෝක ප්‍රජාවෙක්ව ඕසෝන් ස්තරය සුරකීම සඳහා වූ වියානා සම්මුතියත් ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය පාලනය සඳහා වූ මොන්ට්‍රියල් සන්ධානයත් පිහිටවා ගන්නා ලදී. මේ සඳහා රටවල් 197ක් අත්සන් තබන ලදී. එසේම මොන්ට්‍රියල් සන්ධානයට අලුතින් එක් කළ කිගාලි සංශෝධනය මගින් මිහිකත උණුසුම් වීමට දායක වන ශීතකාරක හා අනෙකුත් වායුන් පරිසරයට එක්වීම පාලනය සඳහා විවිධ සැලසුම් දියත් කරයි. විශේෂයෙන්ම පරිසරයට හානිකාරී වන ශීතකාරක හා වායු සමන සේවා හා නඩත්තු කටයුතු නිරත වන කාර්මිකයින්ගේ නොසැලකිල්ල හා විධිමත් පුහුණුවක් නොමැතිකමෙන් මෙම අහිතකර ශීතකාරක වායුන් පරිසරයට මුදා හැරේ. මෙය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ජාතික ඕසෝන් ඒකකය විවිධ නියාමනයන් සිදු කරයි. දිවයින පුරා කාර්මික විද්‍යාල හා ක්ෂේත්‍රීය නියුතු කාර්මික මහතුන් දැනුවත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර එමගින් හරිත තාක්ෂණය කරා වායු සමන හා ශීතකරණ කාර්මිකයන් යොමු කිරීමට යහුසුලුව ක්‍රියාත්මක වනු ඇත. මෙහිදී විශේෂයෙන් ශීතකාරක පරිසරයට මුදා නොහැර නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. ශීතකාරක නැවත එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පළපුරුදු කාර්මික මහතෙකුගේ සේවය මෙන්ම ඒ සඳහා මෙහි දැක්වෙන උපකරණ කට්ටලයක් තිබීම අනිවාර්ය වේ. ශීතකාරක නැවත එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී පළමුව ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඇස් ආවරණ පැළදීමෙන් ඇස්වලට බාහිරින් පැමිණෙන අපද්‍රව්‍යයන්ගෙන් මෙන්ම ශීතකාරක නිසා සිදුවන පිලිස්සීම් වලින් ආරක්ෂා විය හැකියි. විවෘත ගින්නක් ආසන්නයේ ශීතකාරක එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම නොකළ යුතුයි. එසේ වුවොත් ශීතකාරක අධික උෂ්ණත්වයන්ට භාජනය වීමෙන් අහිතකර විෂ සහිත අම්ල වර්ග ඇතිවෙයි. ශීතකාරක නැවත එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා සැමවිටම ඒ සඳහා විශේෂ වූ සිලින්ඩර භාවිත කළ යුතු අතර එම අවස්ථාවේදී සැමවිටම බරමැනීම සිදු කළ යුතුයි. එමගින් රිකවරි සිලින්ඩර සීමාව ඉක්මවා පිරවීමෙන් සිදුවිය හැකි හානියක් වන සිලින්ඩර පුපුරා යාම වළක්වා ගත හැකියි. ඇතැම් සිලින්ඩරවල නියමිත ධාරිතාවට පැමිණි පසු ස්වයංක්‍රීයව එම යන්ත්‍රය නවත්වා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ශීතකාරකය ඇතුළීම සඳහා සැකසූ ආරක්ෂිත වහරු දැකිය හැකියි. අධිපීඩන ශීතකාරක වායුන් එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී එම අධිපීඩනයන් දරා ගැනීමට හැකි සිලින්ඩර භාවිත කළ යුතුයි. එසේ නොවනහොත් එම සිලින්ඩර පුපුරායම මගින් භාවිත කරන්නන් හට අනතුරු සිදුවිය හැකි අතර උපකරණවලටද හානි සිදුවිය හැකි. එසේම ඒ සඳහා භාවිත කරනු ලබන බැනිෆෝල් ගේජය හා සම්බන්ධ නලමාර්ගයන්ද අධිපීඩනයන් දරා ගැනීමට හැකි ඒවා විය යුතුයි. ශීතකාරක නැවත එකතු කිරීමේ ක්‍රම ප්‍රධාන ආකාර 3කට වෙන් කළ හැකියි. වායු වශයෙන් එක් රැස් කිරීමේ ක්‍රමය, ද්‍රව වශයෙන් එක් රැස් කිරීමේ ක්‍රමය,
පුස්පුල් ආකාරයට එක්රැස් කිරීමේ ක්‍රමය. වායු වශයෙන් එක්රැස් කිරීමේ ක්‍රමය. ශීතකාරක වායු වශයෙන් එක්රැස් කිරීමේ ක්‍රමයේදී පහත දක්වා ඇති පියවරයන් අනුගමනය කරන්න. ශීතකාරක එකතු කිරීමේ සිලින්ඩරය තරාදිය මත තබා බර සටහන් කරගන්න. මැනිෆෝල්ඩ් ගේජයට නිවැරදිව නල සවි කරගන්න. පද්ධතියේ අඩු පීඩන සේවා කපාටය හා පද්ධතියේ අධි පීඩන සේවා කපාටය සමග ශීතකාරක නල සම්බන්ධ කරන්න. පොදු ශීතකාරක නලය ෆිල්ටර් ඩ්‍රයයේ ඉන් කපාටය සමග සම්බන්ධ කරන්න. ෆිල්ටර් ඩ්‍රයරේ අනෙක් කෙළවර ශීතකාරක වායුන් සමග එකතු කිරීමේ යන්ත්‍රයේ ඉන් කපාටය සමග සම්බන්ධ කරන්න. රිකවරි යන්ත්‍රයේ අවුට් කපාටය සමග ශීතකාරක නලයක් සම්බන්ධ කරන්න. ශීතකාරක නලයේ අනෙක් කෙළවර රිකවරි සිලින්ඩරයේ ලික්විඩ් කපාටය සමග සම්බන්ධ කරන්න. ඕෆිල් ප්‍රොටෙක්ටර් සම්බන්ධක වයරය මගින් රිකවරි සිලින්ඩරය හා රිකවරි යන්ත්‍රය සම්බන්ධ කරන්න. මැනිෆෝල්ඩ් ගේජය සමග ශීතකාරක නල සම්බන්ධ කර ඇති ස්ථානවලින් පර්ජ් කරන්න. මැනිෆෝල්ඩ් ගේජයේ පොදු නලය රිකවරි යන්ත්‍රය හරහා රිකවරි සිලින්ඩරයට සම්බන්ධ කර ඇති ස්ථානය දක්වා රිකවරි යන්ත්‍රය මගින් පර්ජ් කරන්න. ඒ සඳහා රිකවරි යන්ත්‍රයේ පර්ජ් ස්ථානයට කරකවා රිකවරි යන්ත්‍රය ඔන් කරන්න. ඉන් පසු රිකවරි යන්ත්‍රය රිකවරි පොසිෂන් අවස්ථාවට යොමු කර පද්ධතිය රිකවරි කරන්න. සිලින්ඩරයේ බර ගැන අවධානයෙන් සිටින්න. පීඩනමානයේ අගය බිඳුවට ආසන්න වන තෙක් ශීතකාරක වායුව සිලින්ඩරයට එකතු කරන්න. සිලින්ඩරයේ වැල්ව් වසන්න. ශීතකාරක වායුන් එකතු කිරීමේ යන්ත්‍රයේ වැල්ව් වසන්න. එකතු කරගත් ශීතකාරක ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගන්න. ද්‍රව වශයෙන් එක්රැස් කිරීමේ ක්‍රමය. මේ සඳහා ද්‍රව වශයෙන් එකතු කළ හැකි යන්ත්‍ර පමණක් භාවිත කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා පහත දක්වා ඇති පියවරන් අනුගමනය කරන්න. ශීතකාරක එකතු කිරීමේ සිලින්ඩරය තරාදිය මත තබා බර සටහන් කරගන්න. මැනිෆෝල්ඩ් ගේජයට නිවැරදිව නල සවි කරගන්න. පද්ධතියේ අඩු පීඩන සේවා කපාටය හා ද්‍රව මාර්ගයේ සේවා කපාටය සමග ශීතකාරක නල සම්බන්ධ කරන්න. මැනිෆෝල්ඩ් ගේජයේ පොදු ශීතකාරක නලය ශීතකාරක වායුන් එකතු කිරීමේ සිලින්ඩරයේ ලික්විඩ් කපාටය සමග සම්බන්ධ කරන්න. ඉන් පසු එම සිලින්ඩරයේ වායු කපාටය සමග ශීතකාරක නලයන් සම්බන්ධ කරගන්න. ශීතකාරක නලයේ අනෙක් කෙළවර ශීතකාරක වායුන් එකතු කිරීමේ යන්ත්‍රයේ ඉන් කපාටයට ෆිල්ටර් ඩ්‍රයරේ සම්බන්ධ කරන්න. ශීතකාරක එකතු කිරීමේ යන්ත්‍රයේ අවුට් කපාටය සමග ශීතකාරක නලයක් සම්බන්ධ කරන්න. ශීතකාරක නලයේ අනෙක් කෙළවර ශීතකාරක වායුන් එකතු කිරීමේ සිලින්ඩරයේ ලික්විඩ් කපාටය සමග සම්බන්ධ කරන්න. රිකවරි යන්ත්‍රයේ ඕවර් ෆිලිං ප්‍රොටෙක්ටර් වයරය සිලින්ඩරය සමග සම්බන්ධ කරන්න. මැනිෆෝල්ඩ් ගේජය සමග ශීතකාරක නලයක් සම්බන්ධ කර ඇති ස්ථානවලින් පර්ජ් කරන්න. ශීතකාරක වායුන් එකතු කිරීමේ සිලින්ඩරය කපාට සමග සම්බන්ධ කර ඇති ශීතකාරක නල පර්ජ් කර එම වැල්ව් විවෘත කරන්න. ශීතකාරක වායුන් එකතු කිරීමේ යන්ත්‍රය ඔන් කරන්න. පීඩනමානයේ අගය බිඳුවට ආසන්න වන තෙක් ශීතකාරක වායුව සිලින්ඩරයට එකතු කරගන්න. සිලින්ඩරය වැල්ව වසන්න. ශීතකාරක වායුන් එකතු කිරීමේ යන්ත්‍රයේ වැල්ව වසන්න. එකතු කරගත් ශීතකාරක ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගන්න. ශීතකාරක පුෂ්පුල් වශයෙන් එක්රැස් කිරීමේ ක්‍රමය. මේ සඳහා ශීතකාරක ද්‍රව වශයෙන් එකතු කළ හැකි යන්ත්‍ර භාවිත කිරීම වඩාත් සුදුසු වන අතර මෙම ක්‍රමය වඩා විශාල ධාරිතා සහිත ශීතකාරක පද්ධති සඳහා භාවිත වේ. එමෙන්ම ඇකියුමුලේටරයක් හෝ රිවර්සින් වැල්ව ඇති විට භාවිත කළ නොහැක. ශීතකාරක පුෂ්පුල් වශයෙන් එක්රැස් කිරීම සඳහා පහත සඳහන් ඇති පියවරන් අනුගමනය කරන්න. මැනිෆෝල්ඩ් ගේජයට ශීතකාරක නලයන් මේ ආකාරයට සම්බන්ධ කරගන්න.
ඒ වැල්ව දෙක වසන්න. මැනිෆෝල් ගේජයේ අවපීඩන ශීතකාරක නලය ෆිල්ටර් ඩ්‍රයර් සමග සම්බන්ධ කර රිකවරි යන්ත්‍රයේ ඉන් කපාටය සමග සවි කරගන්න. මැනිෆෝල් ගේජයේ පොදු නලය ශීතකාරක එකතු කිරීමේ සිලින්ඩරයේ වායු කපාටය සමග සම්බන්ධ කරන්න. ශීතකාරක එකතු කිරීමේ සිලින්ඩරයේ ද්‍රව කපාටය සමග නලයක් සම්බන්ධ කර එය පද්ධතියේ ද්‍රව මාර්ගය සමග සම්බන්ධ කරගන්න. පද්ධතියේ අවපීඩන වෑල්වේ සමග ශීතකාරක නලයක් සම්බන්ධ කර එම නලය රිකවරි යන්ත්‍රයේ අවුට්පුට් කපාටය සමග සම්බන්ධ කරගන්න. නල සම්බන්ධ කර ඇති ස්ථානවලින් පර්ජ් කරන්න. ශීතකාරක එකතු කිරීමේ සිලින්ඩරය හා රිකවරි යන්ත්‍රය සමග ඕවර්ෆිලිං ප්‍රොටෙක්ටර් සම්බන්ධය සඳහා වෛරය නිවැරදිව සවි කරගන්න. රිකවරි යන්ත්‍රය ඔන් කර පද්ධතිය ඇති ශීතකාරක වායුව එකතු කර ගැනීම සිදු කරගත හැකිවද සියලුම ශීතකාරක එකතු කර ගැනීම සඳහා අවසානයේ වායු රිකවරි කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව මතක තබා ගන්න. යන්ත්‍රය හා පද්ධතියේ වැල්ව වසා එකතු කරගත් ශීතකාරක ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගන්න. මෙම වීඩියෝ අවසානයේ ඔබද ශීතකාරක එකතු කර නැවත භාවිත කරන පරිසර හිතකාමී කාර්මිකයකු වීම අපගේ අපේක්ෂාවයි. ශීතකාරක ප්‍රතිචක්‍රීකරණය සඳහා පහත සඳහන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත ලබා දෙන්න. ශ්‍රී ලංකා ජර්මානු කාර්මික තාක්ෂණ ආයතනය මොරටුව, කාර්මික විද්‍යාලය මඩකලපුව, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය බදුල්ල, කාර්මික විද්‍යාලය පොළොන්නරුව, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වවුනියාව, වයඹ තාක්ෂණ විද්‍යාලය කුරුණෑගල, කාර්මික විද්‍යාලය ගම්පහ, ලංකා විදුලි බල මණ්ඩලය කොළොන්නාව,